සුබ දවසක්. අද දවසේ දේ වචනේ කොටසකට අපි යහුම්කන් දෙමු. 1 කොරින්ති 13 3 වෙනි පදය. මට ප්‍රේමිය නැත්නම් මම හිස් වෙමි. මා සන්තක සියල්ල දිලිඳුන් පෝෂණය කරන පිණිස දෙතත් මගේ ශාරීරිය දවන්ට බාර දෙතත් මට ප්‍රේමිය නැත්නම් මට කිසි ප්‍රයෝජනයක් නැත. ප්‍රේමේ උතුම්කම. ඇයි ප්‍රේමයට මෙච්චර උතුම්කම? අද දවසේ මම ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ වචනේ තුලින් බෙදා ගන්න යනවා. දේව වචනේ ඒකට දීලා තියෙන මොන ගැඹුරු කමක් තියනවද කියන එකත්, ඒ වගේම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රේමය කොයි ආකාරද කියන එකත්, ඒ වගේම ප්‍රේමී නැති මිනිස්සෙක් මොනවාද සිද්ධ වෙන්න යන්නේ කියන එක. ඒ නිසා මුලින්ම අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ තුලින් ප්‍රේමය ගැන මොනවාද කියලා තියෙන්නේ කියලා. පළවෙනි එක උන්වහන්සේ දුන්නු ආඥාව. මොකක්ද? නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවෝ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න කියනවා. නුඹට මෙන් නුඹේ අසල්වැසියට ප්‍රේම කරන්න කියනවා. එහෙනම් මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාව රැඳිලා, අනාගත වාක්‍යයත් රැඳිලා තිබෙන බව ජේසු කියනවා. එහෙනම් මේ ආඥාව දුන්නේ කැමති නම් කරන්න, වාට පුළුවන් නම් කරන්න, නැත්තම් නිකන් ඉන්න කියලාද? නෑ. උන්වහන්සේ ආඥාවක් කියන්නේ අපි අනිවාර්ය කළ යුතු දෙයක්. එතකොට දැන් කියනවා මිනිස්සුયો මට දෙවියන් වහන්සේට නම් ප්‍රේම කරන්න පුළුවන්. හැබැයි මාව හැමතිස්සෙම රිද්දන, මට වෛර කරන, මට කරදර කරන මේ මගේ සහෝදරයින්ට, එනම් මගේ අසල්වැසියන්ට නම් ප්‍රේම කරන්න මට බෑ කියලා. දේව වචනයකට මොකක්ද කියලා තියෙන්නේ? දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් කියා තමුන්ගේ සහෝදරයට වෛර කරේනවා නම් ඔහු බොරුකාරයෙක් කියලා කියනවා. මොකද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරන කෙනා තමා නුදුටු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැහැ කියලා. ඔබ පුද්ගලිකව හිතලා බලන්න. මේ දේ මගේ ජීවිතේ මොන විදිහටද තියෙන්නේ කියන එක. දෙවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේගේ වචනේ තියෙන දෙවියන් වහන්සේ කියන්නේ ප්‍රේමය කියලා කියනවා. කොයිද තියෙන 1 යොහන් 4:8. එහෙනම් කියනවා ප්‍රේම නොකරන කෙනා දෙවියන් වහන්සේව අඳුනන්නේ නැහැ කියලා. අපිට තියෙන ලොකුම උදාහරණය මොකක්ද දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා? අපි පෞකාරයන්ම සිටිද්දීම දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාව අප වෙනුවෙන් පූජා කළා. ඇයි? අපිව ගලව ගන්න, අපිට ජීවනය දෙන්න. එහෙනම් ඔබ හිතලා බලන්න, ඒක විතරක් නෙමෙයි, පුද්ගලිකව ඔබ අසරණ වෙලා ඉන්න වෙලාව, ඔබ පීඩා ඉන්න වෙලාව දෙවියන් වහන්සේගේ ප්‍රේමය කොච්චර ඔබ අත්දැකලා තියෙනවද? ඔබ කොච්චර දැනিলা තියෙනවද පුද්ගලිකව මගේ දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා? තුන්වෙනි කාරණාව ප්‍රේමේ ඵලය. එනම් ආත්මයන් වහන්සේගේ ප්‍රධාන ඵලයක් තමයි ප්‍රේමය. ඇයි මං කියන්නේ? මේ වචනේ සඳහන් කරන උතුම්ම ඵලය කියලා ප්‍රේමයට. එහෙනම් ජේසු කියනවා ඵල නොදරන අතු කපල ගින්නට දාන්න යනවා. එහෙනම් ප්‍රේමයේ නැත්නම්, මේ ඵලය අපි දරලා නැත්නම් මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියලා ජේසු පැහැදිලිව කියලා තියෙනවා. හතරවෙනි කාරණාව තමයි ප්‍රේමයේ ආදර්ශය. කවුද ප්‍රේමයේ ආදර්ශය? යේසුස් වහන්සේ. ඇයි? උන්වහන්සේගේ වචනේ කියනවා, යේසුස් වහන්සේ කියනවා මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලත් එකිනෙකාට ප්‍රේම කරපල්ලා. තව බොහෝ දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා. නමුත් මේ කාරණා හතර හිතලා බලන්න. ප්‍රේමයේ ආඥාව, ප්‍රේමයේ හඳුනා ගැනීම, ප්‍රේමයේ ඵලය, ප්‍රේමයේ ආදර්ශය. තව බොහෝ දේ ඇති. එහෙනම් මේ දෙවියන් වහන්සේගේ වචනේ අපේ ජීවිතේ මේක තිබිය යුතුයි, ප්‍රේමයේ තිබිය යුතුයි කියලා අපිට කොච්චර කියලා තියෙනවද? මේක සෙල්ලමක් නෙමෙයි. එහෙනම් අපි බලමු දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රේමය මොන විදිහේ එකක්ද කියලා. ඒක එක වෙලාවකට තිබිලා තව වෙලාවකට නැති ප්‍රේමයක් නෙමෙයි. කියන්නේ හැඟීම් බර එකක් නෙමෙයි. තව වෙලාවකට ගොඩාක් වෙලාවෙදි හදවතට දැනෙනවා. එක වෙලාවකදී දෙවියන් වහන්සේව දැනෙන්නෙත් නැහැ, මිනිස්සුව දැනෙන්නෙත් නැහැ. ආන් එහෙම එකක්. එහෙම හැඟීම් බර එකක් නෙවෙයි. තව ප්‍රේමයක් තමයි පොළව තුල තියෙන ප්‍රේමවන්තයන් අතර මට ආදරය කරන කෙනාට මං ආදරය කරනවා. ඒ වගේම සහෝදර සහෝදරිය අතර, ඒ වගේම දරුවෝ දෙමව්පියෝ අතර එවැනි ප්‍රේම තියෙනවා. එහෙනම් අධර්මිෂ්ඨයි කියන මිනිස්සේ පවා ඒ දේ කරනවා. හැබැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රේමය එකක් නෙමෙයි. එහෙනම්
පූජාවීමේ ප්‍රේමයක්, පරිත්‍යාගශීලී, පරාර්ථකාමී, වෙනස් වෙන්නේ නැති, මොන කාලයකටවත් වෙනස් වෙන්නේ නැති ප්‍රේමයක්. උදාහරණ කවුද? ජේසුස්. එහෙනම් උන්වහන්සේට දැනුණ මිනිස්සෙක් රෝගී වෙලා ඉද්දි, උන්වහන්සේට දැනුණ මිනිස්සෙක් අසරණ වෙද්දි, ගල් ගහන්න යද්දි, මිනිස්සු පව්කාරයි කියද්දි ඒ මිනිස්සයව දැනුණා. ඒ වගේම ඔබ දැන් හිතලා බලන්න. මට දැනෙනවද මිනිස්සෙක් රෝගී වෙලා ඉද්දි පුද්ගලිකව මං කොච්චර සුවය ඉල්ලලා එයාගේ ජීවිතය වෙනුවෙන් යාඥා කරන්න ඕනද කියලා. ඒ වගේම අසරණ වෙලා ඉද්දි කාටත් හොරෙන් හරි මට කරන්න පුළුවන් උපකාරය මං කොච්චර කළ යුතුද කියලා. ඒ වගේම මානසිකව කඩා වැටිච්ච අය, පීඩණයට පත්වෙච්ච අය අද අපි අතර ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ට ජේසුව අඳුන්වලා දෙන්න කොච්චර උත්සාහයක් දැරුවද? හරි දේ කියලා දීලා ඒගොල්ලගේ කඩා වැටුණු මනස පුරවන්න කොච්චර උත්සාහයක හිස්කම පුරවන්න කොච්චර උත්සාහයක් දරලා තියෙනවද? ඒ වගේම අපෝ රිද්දනායට සමාව දෙන්න කවදාවත් බෑ හදවතේ ප්‍රේමේ නැත්තම්. ජේසු කුරුස ගහේ මරපු අයටත් සමාව දුන්නේ ඇයි? ඒ ප්‍රේමයේ තිබිච්ච නිසා. ඒ හින්දා අපි බලමු ප්‍රේම නොකරන මිනිස්සෙකුට මොකක්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. දෙවියන් වහන්සේගේ වචනේ 1 කොරින්ති 13 පළවෙනි පද 3 මම ඔබත් එක්ක බෙදා ගන්නවා. ප්‍රේමය නැත්තම් අපි කිසි වැඩක් නැහැ. අපි හිස් අය කියලා ඒකේ සඳහන් වෙනවා. පළවෙනි දේ තමයි අපි මොන භාෂාවෙන් කතා කරුවත් ප්‍රේමය නැත්තම් වැඩක් නැහැ කියලා. ඒකේ කියනවා මිනිස්යන්ගේ භාෂාවෙනුත්, දේවදූතයන්ගේ භාෂාවෙනුත්. සමහර වෙලාවට අන්‍ය භාෂාව කතා කරන අය බොහෝම හොඳයි. හැබැයි කියනවා හදවතේ ප්‍රේමයක් නැතුව කොච්චර ඒ භාෂාව කතා කරුවත් වැඩක් නැහැ කියලා. දෙවෙනි කාරණාව තමයි අනාගත වාක්‍ය කීම තියෙනවා. ඒ වගේම කඳු හොල්ලන ඇදහිල්ල තියෙනවා. මෙච්චර දීමනාවක් ලැබලා තියෙනවා. එන හාස්කම් කරන දීමනාවක්. මිනිස්සු පස්සෙන් දුවන දීමනාවක්. හැබැයි කියනවා එයා ළඟ ප්‍රේමය නැත්තම් වැඩක් නැහැ කියලා. තුන්වෙනි කාරණාව තමයි තමුන් සන්තක සියල්ලම දිලිඳුන්ට දුන්නත්, තමුන්ගේ මුළු ජීවිතේම පූජා කෙරුවා, දවන්ට පූජා කෙරුවා වැඩක් නැහැ කියනවා ප්‍රේමය නැත්තම්. එහෙනම් හිතලා බලන්න මොන ගැඹුරක් ඒක තුල තියෙනවද කියලා. එහෙනම් මගේ ජීවිතය කොච්චර වෙනස් විය යුතුද කියලා පුද්ගලිකව ඔබට දැනෙනවද? එහෙනම් දෙවියන් වහන්සේ ඉදිරියේ මුකුත්ම ලබන්න යන්නේ නැහැ අපේ ජීවිතය අපි ප්‍රේමයෙන් පිරීලා තිබුණේ නැත්තම්. දෙවියන් වහන්සේගේ මේ වචනේ ලෙස එහෙනම් එයාට කිසි අස්වැන්නක් ලබන්න යන්නේ නැති ජීවිතයක්, කිසි අගයක් නැති ජීවිතයක්. ප්‍රේමය නැති කෙනෙක් කියන්නේ කිසිම දෙයක් ලබන්න දෙවියන් වහන්සේගෙන් ලබන්න යන්නේ නැති කෙනෙක්. ඒ වගේම දේ වචනේ කියනවා අවසාන කාලේ ප්‍රේමහීන කාලයක් එනවා කියලා. අපි දැන් හැමතිස්සෙම හෙනවා අවසාන කාලෙක කියලා. ඔබ පුද්ගලිකව බලන්න මල් ළඟ මොන විදියේ ප්‍රේමයක් වෙනස් වෙන්නේ නැති පරිත්‍යාගශීලී පූජා වීමේ දෙයක්, තව කෙනෙකුව දැනෙන ප්‍රේමයක් පළමුව දෙවියන් වහන්සේට දක්වන්නත් මිනිසයාට දක්වන්නත් ඒ ප්‍රේමය තියනවාද කියලා සිතා බලා වෙනස් වෙන්න දෙවියන් වහන්සේගෙන් අයද සිටින්න. ඔබට ජේසුස් පිටයි.